හරි අයබෝන් අද කතා කරන්න යන්නේ සබ්ජෙක්ට් තුනේ ටයිම් එක බැලන්ස් කරන්න කොහොමද කියලා. හරිද? මම ඔයාලට කලින් වීඩියෝස් වලදී කිව්වා කොහොමද කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ වලට වැඩ කරන්න කොහොමද කියලා කිව්වා. ඊට පස්සේ මම ටයිම් ටේබල් එකක් දුන්නා මේ විදිහට වැඩ කරන්න කියලා. ඒ කියන්නේ මේ කාලෙ ටිකේ මේ විදිහට වැඩ කරන්න කිව්වා. හරිද? එතකොට දැන් ෆුල් පේපර්ස් ලියන්නේ නැහැ කොහොමද? ෆුල් පේපර්ස් ලියන්නේ නැහැ. හැබැයි ෆුල් පේපර්ස් නොලිව්වට මන් දුන්න ප්ලෑන් එකේ හැටියට ඔයාලට දවසකට ෆුල් පේපර් එකක් ලිව්වා සමානව ආත්ම විශ්වාසයක් එනවා, කන්ෆිඩන්ස් එකක් එනවා. හරිද? ඔයාලට ෆුල් පේපර් එක ලිව්වා වගේම හරිද? ඔයාලට ෆුල් පේපර් එකක් ලිව්වා වගේම ආත්ම විශ්වාසයක් එනවා ඒ කරන වැඩේ. හරිද? එතකොට ඒ කරන වැඩ ටික කරන ගමන් එක්සෑම් එකේ පේපර් එක ටයිම් එක බැලන්ස් කරන්න දාගන්න පුළුවන් මෙතන. හරිද? එක්සෑම් පේපර් එක ටයිම් බැලන්ස් කරන්න දාගන්න මෙතනින් පුළුවන්. මෙහෙම කරන්න වැඩි. හරිද? දැන් මම ඔයාලට කියන්නේ බයෝ වල MCQ 20ක් හෝ 30ක් කරන්න කිව්වා, ස්ට්‍රක්චර් 3ක් කරන්න කිව්වා, 24ක් කරන්න කිව්වනේ. එතකොට බයෝ වල කරන්න ඕනේ හරිද? බයෝ MCQ 20 කරන්න ඕනේ විනාඩි 20න්. ඒ කියන්නේ එක MCQ එකට විනාඩියක් ගන්න දෙන්න. හරිද? උපරිම ඊට වැඩි අඩුවෙන් කරන කට්ටිය ඉන්නවා. හරිද? ඊට වඩා අඩුවෙන් කරන කට්ටිය ඉන්නවා. එහෙම වලත් මරු. හරිද? මං කියන්නේ බයෝ වල MCQ එකට විනාඩියකට වැඩියෙන් දෙන්න එපා. හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර උත්තර ටික වලට මතක නම් ගහන්න යන්න තියෙන්නේ. හරිද? තේරෙනවද? ඒක හොඳට පොඩ්ඩක් තරක කරලා උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට බයෝ MCQ 20 විනාඩි 20න් කරන් try කරන්න. හරිද? ඊට පස්සේ බයෝ වල ස්ට්‍රක්චර් ඩිසේ එකක් ගත්තාම බයෝ වල ස්ට්‍රක්චර් ඩිසේ එකක් ගත්තාම කරන්නේ හරිද? බයෝ ස්ට්‍රක්චර් ඩිසේ එකක් සාමාන්‍ය විනාඩි 15ක් දෙන ටයිම් එක. ඇවරේජ් සාමාන්‍ය විනාඩි 15ක් කියන ටයිම් එක. හැබැයි ඔයා කරන්න ඕනේ විනාඩි 10න් වගේ. හරිද? විනාඩි 10ක් හෝ 12ක් ඇතුළත ස්ට්‍රක්චර් ඩිසේ එකක් කරන්න ඕනේ. හරිද? ඒකේ වාසිය මං කියන්නම්. ඔයා ස්ට්‍රක්චර් ඩිසේ එකක් විනාඩි 10න් කරා කියමුකෝ. ස්ට්‍රක්චර් ඩිසේ 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම ස්ට්‍රක්චර් ඩිසේ එක කර විනාඩි 15 ගානේ ස්ට්‍රක්චර් ඩිසේ 4ට විනාඩි 60ක් කියන්නේ පැයක් හම්බ වෙනවා. හැබැයි ඔයා මෙතනදී ලියන්නේ විනාඩි 10න්. ඒක ස්ට්‍රක්චර් එකක්. හරිද? ඒ ස්ට්‍රක්චර් ඩිසේ එක විනාඩි 10න් ලියද්දී ඔයාට ඔක්කොම ලියන්න බැරුණා කියමුකෝ. හරිද? ඔයා ප්‍රශ්න කරද්දී ඉක්මනට ඒ කියන්නේ ඔයා කියපු ගමන් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් උත්තර ටික මුලින්ම ලියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න කියපු ගමන් උත්තර ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඒ ටික ලියන්න යන්න ඕනේ. ඔයානේ එකපාර නිකන් ගද්දී උත්තර ලියද්දි මතක් වෙන්නේ නැහැ. එතන ඉන්න බැල්ලා. අර පුළුවන් ටික ලියන්න යන්න. හරිද? විනාඩි 10 ඇතුළත. ඊට පස්සේ අර අපි දැන් විනාඩි 10ක් නිලිව්වේ. හරි විනාඩි 10ක් ලිව්වා. ඔය වගේ ස්ට්‍රක්චර් 24ක් මම ලියනවා දැන්. ස්ට්‍රක්චර් 24ට මට යන්නේ විනාඩි 40යි යන්නේ. හරිද? මට තව අර පැයෙන් විනාඩි 20ක් ඉතුරුයි. අන්නේ විනාඩි 20 ඇතුලේ හරිද? විනාඩි 10ක් විතර නම් අර බැරුණ ටික තියෙන්නේ. අන්නේ බැරි වුණ ටික ආය පාරක් වටයි ගිහලා හිස්තැන එක පුරවන්න try කරනවා. හරිද? දැන් අතරත් ටයිම් එකක් විතර විනාඩි 10ක් විතර. ඔන්න ඔය ටයිම් එක ඉතුරු කරගන්න. හරිද? ඊට පස්සේ යන්නේ එසේකට. එසේකට ගිහිල්ලා එසේ එකක් සාමාන්‍යයෙන් කරන්න ඕනේ විනාඩි 30න් වගේ කරන්න ඕනේ. හැබැයි ඔයා මෙතනදී එසේ එකක් කරන්න විනාඩි 20ක් සහ 25ක් ඇතුළත කරන්න ඕනේ. එසේ එකක්. එසේ හතරක් තියෙනකොට සාමාන්‍යයෙන් එසේ එකට විනාඩි 30 ගානේ එසේ හතරට පැය දෙකක් හම්බ වෙනවා. හැබැයි ඔයා එසේ එකක් ලියන විනාඩි 20න් කිව්වො. එසේ එකක් ලියන විනාඩි 20න් එසේ හතරට වඩා යන විනාඩි 80යි. ඒ කියන්නේ පැය එකයි විනාඩි 20යි යනවා. ඔයාට තව විනාඩි 40ක් ඉතුරුයි. හරිද? ඔන්න විනාඩි 40 ඔයාට අර එසේ වල හිතන්නකෝ ඔයාට එසේ එකේ ලියද්දි විනාඩි 20 ඇතුළත පොයින්ට් ඔක්කොම ලියන්න බැරුණා. කමන්න ඊළඟ එසේ එකට යන්න. ලෝගෝ එන්න බා. හරිද? ඊළඟ එසේ එකෙත් විනාඩි 20න් ඉවර කරන්න. ඔහොම එසේ 4 විනාඩි 20න් ඉවර කරලා ගිහිල්ලා ඔයාට තවත් අර කලින් ලියපු එසේ වල පොයින්ට් ලියන්න තිබ්බගේ මොකෝ. අන්න එසේ වල පොයින්ට් ටික ලියන්න ඉස්තම් පුරවන්න. හරිද? ඊට පස්සේ ඒ ටයිම් උත් ඇති වෙලා ඔයාට ස්ට්‍රක්චර් ඩිස් එකේ තමයි එකක් දෙකක් තවත් ලියන්න බැරුණා කියමු. අන්න ඒකත් පුරවන්න කියලා. තේරෙනවද? ඔන්න ඔය ප්ලෑන් එකට ප්‍රැක්ටිස් කරන්න. හරිද? ඒ කියන්නේ බයෝ වලට මම කිව්වේ බයෝ වල ස්ට්‍රක්චර් ඩිස් එකට විනාඩි 10ක් උපරිම 12ක් දෙන්න. එසේ එක විනාඩි 20ක් කරලා දෙන්න. හරිද? මේ එසේ එක විනාඩි 20ක් දෙන්න කිව්වේ අර දැන් ඔයාලා බයෝ වල ස්කෙච් ගහලා පොයින්ට් කඩලා තියාගත්තු වගේක් තියෙනවනේ. අන්ගේ තියාගත්තු සෙට් එකේ ආය පාරක් රිවර්ස් කරන්න දෙනවනේ. ආය පාරක් රිවර්ස් කරලා දේශ එක ලියන්නේ විනාඩි 20න් ඈ. හරිද? ස්කෙච් එක ගහන්න විනාඩි 20ක් අරන් එහෙම ගන්න බෑ. හරිද? ඒ කියන්නේ ස්කෙච් එක ගහලා එසේ එක ගහන්න පොයින්ට් කඩන වෙලාවේ විනාඩි 20න් ලියන්න බෑ. මුලින්ම එසේ ස්කෙච් එක ගහලා ලස්සන පොයින්ට් කරලා ඉවර වෙලා එසේ ටිකක් හදාන්න තියාගන්න ඕනේ. ඒ එසේ ටික රිවර්ස් කරද්දි මම මේ කියන වැඩේ කරන්න වැඩි කියන්න ඕනේ. මම මේ කියන වැඩේ කරන්න ඕනේ. හරිද? හරි. ඒතකොට බයෝ වලට කොහොම කරන්නේ? ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට. මම ගෝ කෙමිස්ට්‍රි වලට දවස් MCQ 30ක් කරන්න කිව්වා. ස්ට්‍රක්චර් විදිහට 3ක් කරන්න කිව්වා. එසේ 3ක් කරන්න කිව්වා. කෙමිස්ට්‍රි වලත් එහෙමයි. කෙමිස්ට්‍රි වල දැන් මේ හරිද? කෙමිස්ට්‍රි වල MCQ කරන්නේ මෙහෙම. කෙමිස්ට්‍රි වල හිතන්නකෝ ඔයා අද කරේ MCQ 40 ඉඳන් 50 දක්වා කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් කෙමිස්ට්‍රි වල මම ගෝ අර රවුන්ඩ් ක්‍රමයට කරන්න කිව්වා. කෙමිස්ට්‍රි පළවෙනි MCQ 1 ඉඳන් 30 දක්වා ඊට පස්සේ 40 50 ඊට පස්සේ 30 40.
මුලින්ම ඕන් කරන්න කිව්වේ 30 මේ 40 50 ටික. එතකොට 40 50 ටිකට සාමාන්‍යයෙන් ඔයා විනාඩි 15ක් දෙන්න. හරිද? උපර විනාඩි 15ක් දෙන්න. ඉතින් එහාට දෙන්න බා. ඊට පස්සේ හොඳට හිතලා ගන්න ඕන අනිවාර්යෙන්. හොඳට හිතලා ඒ ගණන් 40 50 MCD මේ MCD හදන්න ඕනේ. ඊට පස්සේ යන්නේ 1 ඉඳන් 30 දක්වා. 1 ඉඳන් 30 දක්වා ඔයාට මුලින්ම දැකපු ගමන් උත්තරයක් ගන්න පුළුවන් වෙ තියෙන්නේ. ඔයාට දැකපු ගමන් උත්තරයක් ගන්න පුළුවන් ඒවා ටික හදාගෙන යන්න. හරිද? ඔයාට දැන් ගානක් කියවද්දි ඉතින් එකපාරම දැකගමන් කියවන්න ගන්න පුළුවන් නම් ඒ කියන්නේ එක සැරෙන් ගන්න පුළුවන් නම් ඒකත් කරන්න. හරිද? හැබැයි වන්නම් කියන්නේ මෙතන ෆස්ට් රවුන්ඩ් එකේ ගණන් හදන්න වෙන්න බෑ. හරිද? පොඩ්ඩක් හිරෙන්න පුළුවන්. ඊට පස්සේ 30 40 ටිකක් විනාඩි 15න් ගන්න try කරන්න. දැන් මොකක්ද උනේ? කෙමිස්ට්‍රි වල MCQ 40 50ට විනාඩි 15ක් ගියා. 1 ඉඳන් 30 දක්වා විනාඩි 1 ඉඳන් 30 දක්වා මම කරන්න කියන විනාඩි මේ 1 ඉඳන් 30 දක්වා විනාඩි 30න් කරන්න try කරන්න. 35න් විතර. 1 ඉඳන් 30 දක්වා දිනනවා ගණන් ඇතෑරලා විනාඩි 35න් කරන්න try කරන්න. 35කින්. ඔය ඊට වඩා අඩු වෙනවා. හරිද? එතකොට කෙමිස්ට්‍රි වල MCQ 40 50 වලට විනාඩි 15ක් ගියා. 1 ඉඳන් 30 දක්වා ගණන් ටික ඇතෑරලා විනාඩි 35ක් ගියා. හරිද? ඊට පස්සේ අතන 40 මේ 30 40 ටික ගණන් හදන්න ගණන් ටික. ඒ කියන්නේ 30 40 ටික හදන්න විනාඩි 15ක් ගියා. එතකොට විනාඩි 15 15 30යි අතන 35යි ඔන්න පැය එකක් ගිල්ල ඉවරයි. පැය එකක් විනාඩි 5ක් ගිල්ල ඉවරයි. තව තියෙනවා ඔයාලට විනාඩි 55ක් තියෙනවා. හරිද? විනාඩි 55ක් තියෙනවා. දැන් මාර්සඩි හරිද? ඒ කියන්නේ පේපර් එක ගොඩක් කරලා ඉවරයි. හරිද? බැලුම් ටික අතහැරලා ඉවරයි. හරිද? එතකොට ඊළඟ රවුන්ඩ් එකකටදී ඔයා 1 ඉඳන් 30 දක්වා තියෙන ගණන් ටික තියෙන්නේ. අන්නේ ගණන් සෙට් එක ඔයා විනාඩි 20ක් ඇතුළත කරන්න ඕනේ. ගණන් පොඩ්ඩක් විතර ඉතුරු වෙන්නේ ගණන්. ඒ කියන්නේ ගණන් උපරිම 10ක් තිබ්බගේම උපරිම 10නේ තියෙන්නේ බං. ඊට වැඩි නෑ. හරිද? විනාඩි 20ක් හෝ 25ක් ඇතුළත ගණන් ටික හදන්න. හරි 25ක් ගියාගමු. එතකොට විනාඩි 55න් තව 25ක් ගියාට පස්සේ 30ක් ඉතුරු තව. අන්නේ විනාඩි 30 ඇතුලේ ඔයාගේ අර බැරුණ ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ කියන්නේ සැකයක් සතුගාපෝ තියෙන්නේ. අන් ඒ ගණන් ඒ ප්‍රශ්න ටික ආය පාරක් නැවත බලන්න. මේක හරියද දන්නේ කියලා බලන්න ආය පාරක් රවුන්ඩ් එක ගිහිල්ලා. කොහොම කරද්දී ටයිමින් මාරු වෙලා ඉතුරු වෙනවා. හරිද? මම මේ විදිහට ප්‍රැක්ටිස් කරේ MCQ කරද්දී. හරිද? මට පේපර් එක කරන්න පුළුවන් වුණා පැයක් ඇතුළත. හරිද? පැයක් ඇතුළත මට MCQ 50ම කරලා ඉවරලා ආය පාරක් රවුන්ඩ් 3-4ම බැලුවා පේපරේ. හරිද? මට කෙමිස්ට්‍රි වල MCQ 45ක් තියෙනවා. හරිද? ඒ ක්‍රමයට කරලා ඉවරලා. තේරුණාද? මේ ක්‍රමයට ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කෙමිස්ට්‍රි එසේ. හරිද? කෙමිස්ට්‍රි එසේ එකට සාමාන්‍යයෙන් විනාඩි 25ක් විතර දෙන්න. හරිද? හොඳට ඉතල කරන්න විනාඩි 5ක් විතර තියාගන්න ඉතුරු කරගන්න. විනාඩි 25ව 4ක් කරන්න. එතකොට විනාඩි 25ව 4ක් කියන්නේ 100න්නේ බෑ. විනාඩි 100න්නේ. විනාඩි 100ක් කියන්නේ එතකොට පැය එක විනාඩි 40 ගිල්ල ඉවරයි. තව විනාඩි 20ක් විතර ඉතුරුයි. පුළුවන් නම් ඔය මේ එසේ එක විනාඩි 25කට අඩුවෙන් කරන්න try කරන්න. හරිද? පුළුවන් නම් විනාඩි 20ක් කරගන්න ගත්තා නම් ගොඩක් හොඳයි. එසේ එකකට. හරිද? ඊට පස්සේ ඔයාලට විනාඩි තව 20ක් ඉතුරු වෙනවනේ එසේ වල. අංග විනාඩි 20 ඇතුළේ ඔයාලට එසේ වල අර දැන් එසේ එකක් ගත්තාම ඔයා විනාඩි 30ම ඔක්කොම කරන්න යන්න බෑ. හිතන්න ඕගනික් පරිවර්තනය කරනවා. පරිවර්තනය සාමාන්‍යයෙන් ඉක්මන කරන්න පුළුවන් එක. හරිද? ඔය ඕගනික් එකේ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ ඔයා විනාඩි 30ක් මනන් කරනවා. එහෙම කරන්න යන්න එපා. විනාඩි 20ක් හෝ විනාඩි 25ක් ඇතුළත කරන්න. කරගෙනලා ටයිම් එක ඉතුරු කරන්න. හරිද? ඒ කියන්නේ අවසානට හදන්න බැරුණා කියමු. කමන්නේ ඇතරලා යන්න ඊළඟ ගන්න. හරිද? ෆිසිකල් ගණන් කරගමු. ෆිසිකල් ගානෙත් ඔයා විනාඩි 25ක් ඇතුළත කරන්න. 25ක් හෝ 20ක් ඇතුළත කරන්න. තේරුණාද? ඊට පස්සේ ටයිම් එක ඉතුරු කරගෙන ඊළඟ ගානට එන්න. ඉනෝගැනික් වලට යනවා. ඉනෝගැනික් වලත් විනාඩි 25න් කරන්න. ඉතුරුනට කමන්නේ කරන්න. ඉතුරුනට කමන්නේ ඇතරලා ඊළඟට යන්න ඊට පස්සේ. ඊට පස්සේ අර ඉතුරුන ටයිම් එක තියෙන අන්න ඉතුරුන ටයිම් එකකින් ඔයා ඇතරලා ගියපුව අවසාන ටික තියෙන්නේ ප්‍රශ්න වල. අන්නේ සෙට් එක කරන්න try කරන්න. තේරුණාද? හරිද? මම කියන්නේ එසේ වල හරිද? ඕගනික් වල ඕගනික් මේ කෙමිස්ට්‍රි වල එසේ වල මුලින්ම ෆිසිකල් ගණන් ටික අත ගහන්න යන්න එපා. හරිද? ෆිසිකල් ගණන් ටික අත ගහන්න යනවා මුලින්ම. මම නම් කියන්නේ මුලින්ම ඕගනික් ගාන ගත්තා නම් හොඳයි. හරිද? ඕගනික් කෙස් එක මම නම් එහෙම කරේ. මම ඕගනික් කෙස් එක විනාඩි මේ 8ක් ඇතුළත කරා. හරිද? එසේ එක ඕගනික් වල 8 වෙනි ප්‍රශ්නේ එසේ එක විනාඩි 8න් විතර කරා මම එසේ එක. 8ක් 10ක් ඇතුළත කරා. ඊට පස්සේ මට එතන ටයිම් විනාඩි 20ක් විතර ඉතුරුනානේ. ඊට පස්සේ මට හොඳට අත දිගහැරලා ෆිසිකල් ගාන හදන්න පුළුවන්. තේරුණාද? ෆිසිකල් ගාන පොඩ්ඩක් අවසානට වගේ තියාගන්න. හරිද? ඒක අවසානට කියන්නේ මැදින් වගේ තියාගන්න. මැදින් උත්තේ අවසානට වගේ තියාගන්න. හරිද? ඔයාලට පුළුවන් එසේ ටික පටපට ගාලා කරලා ඉවරලා ෆිසිකල් ගානට පොඩ්ඩක් අවසානට ඉඩ දියන්න. හොඳට ටයිම් ඉතුරු කරලා වෙලාව අරන් දාන්න. මොකද ස්ට්‍රෙස් එක හදන්න බෑ. ඒක පොඩ්ඩක් හොඳ ටයිම් එක තියෙනවා හදන්න ඒක. තේරුණාද? ඊට පස්සේ කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් ඉසි. කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් ඉසි එකට විනාඩි 10ක් හෝ 12ක් ටයිම් එක තියන්න. හරිද? පළවෙනි එක කරා විනාඩි 10න් ඉවර කරා. තව ඉතුරු වුණා නම් තියන්න අවුලක් නැහැ. ඊළඟ ඉසි එකට යන්න. විනාඩි 10න් කරන්න තව ටිකක් ඉතුරු වුණා. කමන්නේ ඊළඟට යන්න. කොහොම ඉසි හතරම ස්ට්‍රක්චර් ඉසි හතරම ලිව්වා. විනාඩි 10ක් මම ලිව්ව කිව්වෝ. විනාඩි 40 මට ගියේ. තව විනාඩි 20ක් ඉතුරුයි මට. හරිද? ඒ විනාඩි 20 ඇතුළත
ඔව් විනාඩි 10 ගාන 4ක් කියන්නේ තව විනාඩි 20ක් විතරනේ පැයෙන් හම්බෙන්නේ. හරිද? පැය හම්බෙන්නේ විනාඩි 20ක් විතරයි. ඒතර ඒ විනාඩි 20 ඇතුලේ අය පාරක් අර බැලුන් ටික කරන යන්නේ. ඊට පස්සේ පැයක් ඇතුළත ඔක්කොම ඉවර කරලා යන්න ඉන්නේ මේසෙකට. මේසෙකත් අර වගේ ප්ලෑනින් කරන්න. මම තමයි කෙමිස්ට්‍රි වල ටයිම් එක බැලන්ස් කරන්න. හරිද? මේ ටයිම් එක බැලන්ස් කරන්නේ මම අර Q ප්ලෑන් එක තියෙන්නේ. Q ප්ලෑන් එක ඔය ස්ට්‍රක්චර්ස් එක ලියද්දි විනාඩි 10න් ඉවර කරන්න. ඊට පස්සේ මාකින් බලන්න. ඒස එකක් විනාඩි 20න් කරන්න. මාකින් බලන්න. ඕක ප්‍රැක්ටිස් කරන්නවද නැවත? ගණන් හදද්දි තේරෙනවද? වැඩ කරද්දි. ඊට පස්සේ යන බීස් වලට ෆිසික්ස් වලත් ඔය MCQ සාමාන්‍යයෙන් ෆිසික්ස් වල පොඩ්ඩක් MCQ පොඩ්ඩක් කළා යනවනේ. ඒක ටයිම් එක හදා ගන්න ඕවා ගණන් හදලා දාලා. හරිද? තේරෙනවද? ඔයා පාස් එක ප්‍රැක්ටිස් කරලා ගණන් හදා ගන්න ඕනේ ඒක. පාස් එක සාමාන්‍ය රවුන්ඩ් 3-4ක්වත් හොඳට කරන්න ඕනේ. හොඳට අවබෝධයෙන් කරන්න ඕනේ. හරිද? අවබෝධයෙන්. හොඳට කියන අවබෝධයෙන්. රවුන්ඩ් 5ක් කරන්න පුළුවන් ඕනේ එක්කෙනෙක්. හරිද? හැබැයි අවබෝධයෙන් රවුන්ඩ් 3-4ක් කරොත් ඔයාට හොඳ ගේමක් ගන්න පුළුවන්. හරිද? එතකොට ෆිසික්ස් වල සාමාන්‍යයෙන් හරිද? මේ පේපර් එක කරද්දී ඔයා මුලින්ම ඔයාට පුළුවන් ටික මුලින්ම කරන්න යන්න. මුලින්ම හරිද? මුලින්ම පුළුවන් ටික කරන්න යන්න සාමාන්‍ය අවසාන ටික අමාරු කියන්නේ. එහෙම නෑ අර මැද හරියත් පොඩ්ඩක් අමාරු කරන ගණක් හිර කරන්න පුළුවන් 30 ගණන් 20 ගණන් වල. 20 ගණන් වලින් පස්සේ තමයි මැද හරිය පොඩ්ඩක් හිර කරනවා. ඒ ගානේම හිර වෙලා හිටියොත් ඔයාට වෙලා යනවා දැනෙන්නවත් නෑ. හරිද? ඒක නෝ මුලින් ෆිසික්ස් වල ඔයාට පුළුවන් ටික ගණන් ටික මුලින්ම හදාන්න යන්න ෆස්ට් රවුන්ඩ් එකේ. හරිද? ඒ කියන්නේ දැකව ගමන් ඔයාට හිතන්න වෙලාව කොහොනේ කියලා හිතනේම තියෙන්නේ. ඒව ඇතහැරලා යන්න. ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඇවිල්ලා අර මාක් කර ගන්න ඕනේ. පැන්සලකින් මාක් කරන්න අර ඔයාට බැලුන ගණන් ටික. සෙකන්ඩ් රවුන්ඩ් එකේ අර බැලුන ගණන් ටික ආයෙ පාරක් ඇවිල්ලා හදන්න try කරන්න. එතනත් අර බැරිම ගණන් ටික තියෙන්නේ. එතන ඒකේ අතාරින්න පොඩ්ඩක්. පොඩ්ඩක් හරි හිතලා හදන්න පුළුවන් ඒවා ඒවල හිතලා හදන්න. බැරිම ගණන් ටික තර්ඩ් රවුන්ඩ් එකේ තියාගන්න. හරිද? හොඳම MCQ කරන්නේ. ඒතර MCQ සාමාන්‍යයෙන් ඔයා පැය දෙකකින් පැය දෙකකට වඩා අඩුවෙන් කරන්න try කරන්න. හිතන්නකෝ MCQ ඔයා 20ක් ගත්තා කියලා. සාමාන්‍ය පැය දෙකක් කියන්නේ විනාඩි 120න්නේ. MCQ 50යි තියෙන්නේ. සාමාන්‍ය එක MCQ එක විනාඩියකට වඩා ඇල්ලලා ඉන්න බෑ. හරිද? විනාඩියකට වඩා ඇල්ලලා ඉන්න බෑ. විනාඩි 1යි තප්පර 10ක් වගේ ඇල්ලලා ඉන්න. එතනින් යට ඇල්ලලා ඉන්න බෑ. මොකද වෙලා යනවා. හරිද? ඒතර MCQ 20ක් ගත්තාම කරන්න ඕනේ විනාඩි 30න් වගේ කරලා කරන්න try කරන්න ඕනේ. MCQ 20 විනාඩි 30න් වගේ කරන්න try කරන්න. 20 පළවෙනි MCQ 20ේම ඉක්මනින් කරන්න try කරන්න. පළවෙනි MCQ 20 ලේසියිනේ. පිස්සල පළවෙනි MCQ 20 හරිද? පිස්සල පළවෙනි MCQ 20 විනාඩි 30න් වගේ විනාඩි 25න් වගේ කරන්න try කරන්න. විනාඩි 20න් 25න් වගේ 30න් වගේ වාගේ ටයිම් එක ගත්තද කරන්න. ඊට පොඩ්ඩක් වෙලා යනවා කොහොමද? හරිද? ඒ කියන්නේ අවසාන හරිය පොඩ්ඩක් වෙලා යනවා හිතන්න ඕනේ. ඒවත් ප්‍රැක්ටිස් කරොත් කියම නැති වෙනවා. හරිද? ඊට පස්සේ යන visual structures එකට physics structure දෙකේ සායසී කරන්න අර chemistry කරා වගේම. visual structure දෙකේ හතර කරන්නේ විනාඩි 10 ගන්න ටයිම් තිබ්බා. විනාඩි 4න් කරලා ඉවර කරා. හරිය මගේ අරුන් ටික ආය පාරක් සෙකන්ඩ් රවුන්ඩ් එක ගියා. එසේ ටිකේ structure දෙකේ ටිකේ පැයක් කරලා කළා තමයි තුරුන් ටික. ඊට පස්සේ එසේ එකට යන්න. එසේ එකේ එක එසේ එක්කල විනාඩි 20යි 25 උපරිම එතනින් හට දෙන්නේ නැහැ. එසේ හතර කරා විනාඩි ඔයාට 80 කියමුකෝ. තව විනාඩි 80ක් කියන්නේ තව විනාඩි 40ක් විතරනේ. ඒ විනාඩි 40 ඇතුළත ආය පාරක් කරන්න පැය දෙකක් කම නේද? මොකදවා කරන්න. හරිද? ඒ කියන්නේ බැලුන් ටික ආය පාරක් එසේ එකේ කරන්න සෙකන්ඩ් රවුන්ඩ් එකේ. හරිද? එතකොට ටයිම් එක බැලන්ස් කරන්න ඕන තමයි කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ. හරිද? ජයෝ